ඔන්න එතකොට දැන් අපි මේ වෙනකොට නෙත්ති කියන වචනේ ඉගෙන තියෙනවා. ඊට පස්සේ නෙත්තිපකරණය කියන පොත් වහන්සේගේ දැක්වීම් කොටස් දෙකයි. මේ දැක්වීම් වලට පාලියෙන් හඳුන්වනවා කියලා කිව්වා වහරෝ කියලා. වහරයන් දෙකක් තියෙනවා. සංඝහ වහරෝ, විභාග වහරෝ කියලා කතා කළා. සංඝහ වහරෝ කිව්වේ කෙටියෙන් දැක්වීම, විභාග වහරෝ කියලා කිව්වේ විස්තර විභාග වශයෙන් දැක්වීම කියලා හැඳින්වුවා. ඊට පස්සේ අපි ගිය පාර කතා කළා සංඝහ වහරය ගැන. සංඝහ වහරය කිව්වේ මොකද්ද? කෙටියෙන් දැක්වීම. කෙටියෙන් මේ පොත් වහන්සේගේ තියෙන ධර්මකාරණා දක්වනවා ආකාර තුනකින්. ඒ තමයි හාරයන් 16යි, ණය 5යි, මූලික කරුණු 18 වෙනුයි කියලා කිව්වා. එතද හාරයන් 16 කිව්වේ හාර කියන වචනේ තේරුම කියවන ලියාගන්න කියලා ඒවා කිව්වා. ඒ තමයි ධර්මකාරණා වෙත රැගෙන යාම. 16 ධර්මකාරණා වෙත රැගෙන යාම කියන වචනේ තේරුම තමයි හාරය කියලා කිව්වේ. එතකොට මේ පොත් වහන්සේගේ කොහේ හරි හාරය කියන වචනේ ඇහුණොත් ඒකේ තේරුම මොකද්ද? ධර්මකාරණා වෙත රැගෙන යාම කියන එක. ඊට පස්සේ ණය කියලා කිව්වේ මොකද්ද? ණය කියලා කිව්වේ ඒ හාරයන් 16 විස්තර කරන ධර්මකාරණා විස්තර විභාග වශයෙන් කරන ක්‍රම කියන අර්ථය තමයි ණය කියලා කියනවා කියන්නේ. ඒ ක්‍රම පහක් තියෙනවා කිව්වා. ඊට පස්සේ මූලික කරුණු 18ක් තියෙනවා කියලා කිව්වා. මොකේද? සංඝහ වහරේ. එතකොට මේ පොත් වහන්සේ සංග්‍රහයක් විදියට කෙටියෙන් හැඳින්වුවොත් ඔහොමයි විස්තර කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔන්න විභාග වහරේ. මතකනේ පොත් වහන්සේ කොටස් දෙකකට බෙදුවා සංඝහ විභාග කියලා. එතකොට විභාග වාරය කිව්වේ මොකද්ද? විස්තර විභාග වශයෙන් දක්වන එක. දැන් ඔන්න අද කතා කරන්න යන්නේ මේ විභාග වහරය පිළිබඳව. එතකොට විභාග වහරයේදී ඒත් විභාග වහරේ විස්තර කරන්න තියෙන අර කෙටියෙන් දක්වපු ටිකනේ ඇත්තට. දැන් පොත් වහන්සේ කෙටියෙන් දක්වලාන කිව්වේ මොකද්ද? හාර 16යි, ණය 5යි, මූලික කරුණු 18යි කියලා. එහෙනම් විභාග වහරේදී විභාග කරන්නේ මොනවද? විස්තර විභාග වශයෙන් දක්වන්න තියෙන්නේ හාරයන් 16මයි. අර හාරයන් 16මයි. හාරයන් කියේ මොකද්ද? රැගෙන යාම් 16යි. රැගෙන යාම් 16යි. එතකොට ඔන්න විභාග වහරේ ක්‍රම දෙකයි. හාරයන් 16 අර කතා කරන සංඝහ වහරේ කතා කරන හාරයන් 16ම තමයි විභාග වහරේදී විස්තර විභාග කරන්න තියෙන්නේ. හාරයන් 16යි. ඊට පස්සේ විභාග වහරේදී ඒ හාරයන් 16ත් ඊට පස්සේ මතකද සංඝහ වහරේ ආව ණය 5ක් කියන වචනෙකුයි. ඒ කියන්නේ ක්‍රම 5කුයි. තව මූලික කරුණු 18කුයි කියලා ආව මතකද සංඝහ වහරේදී. ආන්න ඒ සංඝහ වහරේ ආපු මොකද්ද? හාරයන් 16යි, ණය 5යි, මූලික කරුණු 18යි කියපු ඔය කෙටියෙන් කියපු මේ පොත් වහන්සේ කෙටියෙන් හඳුන්වපු එක විභාග වහරේදී අන්න ඒ විදිහටම එනවා. විභාග වහරේට මොකද්ද? අර හාරයන් 16 ඒ විදිහටම එනවා. ඊට පස්සේ විභාග වහරේදී දැන් එතකොට ආයේ එහෙනම් විභාග කරන්න විස්තර විභාග වශයෙන් අරක තිබිච්ච ණය 5යි මූලික කරුණු 18යිනේ විස්තර විභාග කරන්න ඕන. එතකොට ඒ කරුණු ඔක්කොම අර සංඝහ වහරේ තිබිච්ච කරුණු ඔක්කොම විස්තර විභාග වශයෙන් ඉදිරිපත් කරන ක්‍රම කියන වචනයක් අහලා ඇති කලින්. ඒ ක්‍රමයට මොකද කිව්වේ? ණය කියලා නෙමෙයි පොත් වහන්සේ හඳුන්වන්නේ. ඒ ණය විභාග වහරේදී තුන් ආකාරයි. විභාග වහරේදී තුන් ආකාරයි. එතකොට විභාග වහරේදී තුන් ආකාරයෙන් විස්තර විභාග කරන ක්‍රම තුනක් විස්තර විභාග කරන්නේ අර කෙටියෙන් සංඝහ වහරේ තිබිච්ච සියලු කරුණු මේ විභාග වහරේදී ආකාර තුනකින් විස්තර කරනවා. ක්‍රම තුනකින් විස්තර කරනවා. ඒකත් හඳුන්වන්නේ ණය කියලාමයි. එතකොට විභාග වහරේදී ණය තුනකින් තමයි අන්න විස්තර කරන්නේ. දැන් පැහැදිලිද? සංඝහ වහරේ තිබිච්ච හාරයන් 16 හේම මෙනවා. ඒ හාරයන් 16යි අර සංඝහ වහරේ තිබිච්ච ණය 5යි මූලික කරුණු 18යි කියන ඔක්කොම ඒවා මේ විභාග වහරේදී විස්තර කරන්නේ ක්‍රම කීයකින්ද? තුනකින්. ඒ ක්‍රමයටත් හඳුන්වන්නේ ණය කියන වචනෙමයි. ඒක මේ දෙක පටල ගන්න එපා. ණය කියන වචනමයි හඳුන්වන්නේ. හැබැයි ඒ ණය සංඝහ වහරේදී තුන්යි. තුන් ආකාරයකින් විස්තර කරන්නේ. අර කෙටියෙන් තියෙන එක සංඝහ වහරේ සියලු කරුණු ටික විස්තර කරන්නේ ක්‍රම තුනකින්. ඒ ක්‍රම තුනට කියනවා ණය කියලා. ඒ ක්‍රම තුන තමයි පළවෙනි එක උද්දේශ, නිද්දේශ, දෙවෙනි එක, තුන්වෙනි එක පටිනිද්දේශ කියලා. උද්දේශ කිව්වේ කෙටියෙන්. කෙටි ක්‍රමයකින් කියනවා.
දෙවෙනි එක මොකක්ද කිව්වේ? නිर्देशනේ. ණය තුනනේ මේ කියන්නේ. දැන් සංඝවාරයේ තියෙන ණය තුනනේ මේ කියන්නේ. එතකොට පළවෙනි ණය තමයි මොකද්ද? උද්දේශ. උද්දේශ කියන එකේ තේරුම තමයි කෙටියෙන් කියන ක්‍රමයක් තියෙනවා. ක්‍රමය කිව්වේ ණයනේ. එතකොට කෙටියෙන් කියන ක්‍රමය උද්දේශ ක්‍රමය. ඊට පස්සේ නිर्देश. නිर्देश කියවර කෙටියෙන් කීප එක තව පොඩ්ඩක් ලොකු කරලා කියනවා. එහෙම ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ පටිනිर्देश. පටිනිर्देश කියලා කිව්වේ අර උද්දේශයේදී නිर्देशයේදී කියපු එක තව විස්තර විභාග වශයෙන් පුළුල් ලෙස කියනවා. අන්න ඒකට කියනවා පටිනිर्देश ක්‍රමය කියලා. එතකොට ඔන්න ණය තුනේ තේරුම. දේශ, උද්දේශ, නිर्देश, පටිනිर्देश කියලා. ඔන්න ඔය ටික මතක තියාගෙන දැන් ඔබට මේ කරුණු යටින් මේක දකින්න හම්බෙයි රූපරාමුවේ. ඉතින් ඒ නිසා මේව පටල ගන්න එපා. දැන් ওই විදිහට තමයි අපිට ඉස්සරහට කතා කරගෙන යන්න තියෙන්නේ. ඊළඟට අපි මොකක්ද මේ කියපු කරුණු ටික කියන එක සරලව තේරුම් ගමු.